සුබ දවසක් හැමෝටම. අද මම කියන්න යන්නේ මේ වීඩියෝ එකෙන් කොහොමද හරියටම අපි බෙහෙතක් බොන්නේ කියලා. ඒ කියන්නේ ඒක ඉංග්‍රීසි බෙහෙතක් වෙන්න පුළුවන්, සිංහල බෙහෙතක් වෙන්න පුළුවන්. සාමාන්‍ය අපි බෙහෙතක් කොහොමද බොන්නේ කියන එක තමයි පැහැදිලි කරන්න යන්නේ අද මේ වීඩියෝ එකෙන්. ඉතින් අපි සාමාන්‍ය මේ කෑමට පෙර, කෑමට පසු කියලා බෙහෙත් අපි ගන්නවා. එතකොට මේ ගොඩාක් අය මේ වෙනකොට මේ ගැන දැනුවත් නැහැ. සමහර විට ඒ වෛද්‍යවරු මේ ගැන පැහැදිලිව කියලා දීලා නැහැ. බෙහෙතක් කොහොමද ගන්න කියලා හරියටම. ඉතින් අද කියන්න යන්නේ බෙහෙතක් අපි කොහොමද හරියටම ගන්න කියන එක ගැන. ඉතින් අපි බෙහෙතක් ගද්දී සාමාන්‍යයෙන් මම මේ කියන්නේ මගේ හෙළවෙදකමට අනුව බෙහෙතක් ගන්න ඕන විදිය. නමුත් මේකම තමයි වෛද්‍ය විද්‍යාවෙන් ඉංග්‍රීසි බෙහෙතක් බොන කෙනෙක් වුණත් බෙහෙතක් බොද්දී අනුගමනය කරන්න ඕන ක්‍රමය. සාමාන්‍ය අපි බෙහෙතක් ගද්දී කෑමට පසු කියලා තියෙනවා නම් කෑමෙන් පැයකට පසු තමයි අපි මේ බෙහෙත ගන්න ඕනේ. එහෙම නැත්නම් දැන් අපේ අය කරන්නේ ගොඩක් වෙලාවට කෑම වේල අරගෙන ඉවර වෙනකොට බොන වතුර එකත් එක්කම අර බෙහෙත් ටික බොනවා. එතකොට කෑමෙන් පසු. හැබැයි ඒක ප්‍රායෝගික නෑ. එතකොට කෑමට පෙර කිව්වොත් කෑම එක කන්න මේසෙට වාඩි වෙලා එහෙම නැත්නම් බත් පිඟාන අතට අරගෙන කෑමට පෙර කියන අර බෙහෙත් ටික බොනවා. එතකොට හිතනවා අර කෑමට පෙරනේ ගත්තේ. ඒ නිසා හරි කියලා. නමුත් ඒ ක්‍රම දෙකම වැරදි. එහෙම නෙමෙයි. අපි හරියටම කෑමට පසු හෝ පෙර බෙහෙතක් ගන්නවා නම් කෑමෙන් පැයකට පසු අපි ඒ බෙහෙත ගන්න ඕන. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඒ බෙහෙත අරගෙනත් පැය භාගයක් යනකම් දීර වර්ග මුකුත්ම නොබී පැයක් යනකම් වගේ කාලයක් යනකම් කිසිම බර ආහාරයක් ශරීරයට අපි ගන්නෙ නැතුව එහෙම ඉන්න ඕන. එහෙම හිටියාම තමයි අපි අර බොන බෙහෙත හරියටම අපේ ඇඟට පත්තියම් වෙන්නේ. එහෙම නැතුව අපි අර කෑම කාලා ඒකම බොන වතුර එකත් එක්ක බෙහෙත් බීලා එහෙම නැත්නම් කෑම කාලා විනාඩි 10ක් 15ක් ගිහින් ඉවරලා අපි බෙහෙත් ටික බොනවා නම් ඒකෙන් ඇති වැඩක් නැහැ. එහෙම නැත්නම් කෑම කන්නේ හිතන්නකෝ උදාහරණයක් විදිහට 7ට කෑම කනවා කියලා රෑ 4 කෑම කනකොට 6:50ට බෙහෙත් බීලා රෑ 4ට කෑම කාලා වැඩක් නැහැ. ඒක වෙන්න ඕනේ ඊටත් පැයකට කලින්. අවම. ඉතින් ඒ විදිහට තමයි අපි බෙහෙත් ගන්න ඕන. මොකද නැත්තම් අපි අර නිකම්ම කන කෑම ගොඩක් උඩට තමයි බෙහෙත් ටික වැටෙන්නේ. එහෙම නැත්තම් අපි අර කෑමට පෙර ගත්තත් එතනදි වෙන්නේ අර කෑම ටික අපි බෙහෙත් ටික ගන්නවා. ඒ අරගෙන අනිත් පැත්තට ඒ උඩටම අර විවිධ උෂ්ණ කෑම වෙන්න පුළුවන්, සීතල කෑම වෙන්න පුළුවන්, ගුණාගුණ කෑම වෙන්න පුළුවන් විවිධ ආහාර අපේ ශරීරයට ඇතුල් වෙනවා. ඉතින් ඒ නිසා අපි අනිවාර්යයෙන්ම බෙහෙතක් ගද්දී ඒ හැම වෙලේම කෑමට පැයක් ඉස්සරහින් හෝ පස්සෙන් තිබිය යුතුයි. ඉතින් ඕක තමයි බෙහෙතක් බොන නිවැරදි ක්‍රමය. ඉතින් මේක වර්තමානයේ වෛද්‍යවරු එහෙම නැත්නම් වෙදතුරන් මේවා හරියටම කියලා දෙන්නේ නැහැ. ඒ නිසා ඔන්න අද ඒ දේ මම කියන්න හිතුවා. මගේ වීඩියෝ බලන අයටත් වීඩියෝ බලලා ඒ දේවල් තවත් කෙනෙක්ට දැනගන්න ෂෙයා කරන අයටත් මේවා ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලලා මේකේ වටිනා දෙයක් තියෙනවා කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම තවත් කෙනෙක්ට බලන්න මේක ෂෙයා කරන්න. මොකද එතකොට ඒ අයත් දැනුවත් වෙනවා. එහෙම නැතුව නිකන් මේ කෑම කාපු ගමන් බෙහෙත් බිව්වා කියලා එහෙම නැත්නම් කෑම කන්න කලින් එවෙලෙම බෙහෙත් බිව්වයි කියලා ඒ බෙහෙත ඇඟට කිසිම ඒ කියන්නේ ඒකෙන් කිසිම ශරීරයට වෙන යහපතක් නැහැ. ඉතින් එහෙනම් මේ වගේ වීඩියෝ එකක් නැවතත් අරගෙන හමු මේ බලාපොරොත්තුෙන් සමුගන්නවා. ඔයගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි.